ආයිබෝවන් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ බුවාගේ සිංහල YouTube නාලිකාවත් එක්ක. අද අපි කතා කරන්නට යන්නේ සුනාමියක් වෙච්ච ප්‍රේමයක්. සුනාමියක් වෙච්ච ප්‍රේමයක්. ප්‍රේම කරනව හැමෝම අවසානයේදී සුනාමියකින් විනාශයකින් නැතිබංගස්ථාන වෙලා ගියපු බංකොලොත් භාවයට පත්වෙච්චි ප්‍රේමයක් සම්බන්ධයෙන් ලියවුණු ගීතයක් තමයි අද අපි කතා කරන්නට යන්නේ. නන්දනීය පෙම සැඩරලු දියඹ වෙස්වලා. අපි ගීතයත් එක්ක එකතු වෙමු. අද අපි කතා කරන්න ගීතය වේරලියද්ද ශූරීන්ගේ රජරට කලාකාරයෙක්ගේ ගීතයක්. මේ ගීතය රචනා කරලා තියෙන්නේ නන්දා උඩවත්ත. ඒ වගේම මේ ගීතය සංගීතවත් කරලා තියෙන සංගීතවේදියා ඇවිල්ලා සිරිල් පෙරේරා. අපි යමු ගීතයට කොයි විදිහේ තේරුමක්ද කොයි විදිහේ රසවින්දනයක්ද අපිට මේ ගීතය තුලින් කරන්නට තියෙන්නේ කියලා. මේ ගීතය ගැන කතා කරද්දී අපි කියමුකෝ කොල්ලෙක් පෙම්වතා නිදා ගන්නට යනවා. කොල්ල නිදා ගන්නට ගියපුවාම උට ඇඳේදී මතක් වෙන්නේ කලින් පෙම්වතියව. ඒකයි මේක කියන්නේ මෙන්න මේ විදිහට. නන්දනීය පෙම සැඩරලු දිඹ වෙස්සලා නින්ද පා වෙලා නෙතදර නුඹ හරස් වෙලා. හරියට බස් එකක් පාරේ යද්දි කොටයක් පාරට දාලා බස් එක හරස් කරනවා වගේ මෙයාගේ මේ නින්දට බාධාවක් වෙනවලු මේ කෙල්ල. ඇත්තටම මේ කොල්ලාගේ නින්දට බාධාවක් වෙන කෙල්ලගේ මේ ප්‍රේමය හරියට සුනාමියක් වගේ. ඇයි සුනාමියක් වගේ කියලා කියන්නේ? මෙන්න මේ විදිහට ඒක කියන්නේ. නන්දනීය පෙම සැඩරලු දිඹ වෙස්සලා මේක මහා ලොකු දිඹ රැලි උස් පහත් වෙන මහා ඡණ්ඩ කුණාටුවක් බවට පත් වෙලා Tamanගේ හිතේ බුරබුරා නැගෙමින් අලුවිවි ගිනිගනිමින් තියෙන ප්‍රේමයක් බවට පත් වෙලා කියලායි කියන්නේ. ඒකයි මෙයාට මේ නිින්ද යන්නේ නැත්තේ. ඇය කෙරෙහි හිතනවා, ඇයගේ ප්‍රේමය පිළිබඳව හිතන්නට පටන් ගන්න තියෙනවා මේ කොල්ලා. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම. කෙන්ද කන්ද වී ලෝකයේ නෙත විවර වෙලා. අන්ද මන්ද වී සිත් මල් තැලි පොඩි වෙලා. මේ ගීතයේදී කියන්නේ මෙන්න මේ විදිහට කෙන්ද කන්ද වෙලාලු. චූටි දෙයක් මහා ලොකු දෙයක් බවට පත් වෙලාලු. ලෝකයේ සියලු දෙනාම මේ මොකක් යම් කිසි හෝ කුඩා මොකක් හෝ දෙයක් මේ ප්‍රේමයට තිබිච්ච කුඩා හේතුවක් මහා ලොකු කරගෙන හරිද මේගොල්ලෝ මේ ප්‍රාර්ථනා කරපු ප්‍රේම ලෝකය සාදා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ අන්ද මන්ද වී සිත් මල් තැලි පොඩි වෙලා. සිත නැමැති මල නන්දා උඩවත්ත ගේයපද රචිකාව. හරිද? සිත් මල රූපකයක්. තැලි පොඩි වෙලා. හරි. බැන්ද පෙම් රැහන් එකිනෙක ලිහි ගිලිහිලා. දැන් සාමාන්‍යයෙන් පෙම් රැහන් කියව මෙහෙම හොඳට ෆුල් ඩම් එක දාලා ශක්තිය දාලා ප්‍රේම කරන සමයේ යොදා ගන්නා මේ රැහන් එක කෙන්ද මොකද වෙලා තියෙන්නේ? කැඩිලා ගිහිල්ලා මේ ප්‍රේමය කියන මේ ශක්තිමත් මේ දම්වැල කැඩිලා වෙන් වෙලා ගිහිල්ලාලු. හරිද? ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම මන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලා. කොල්ල ළඟ මොකක් හරි වැරද්දක් තියෙන්න ඇති. ඊ ඕක බලපන් ඔබ මෙහෙමයි කියලා කවුරු හරි පොඩි කේලමක් කියන්නට ඇති.
මේ කේලම හන්දා මේ ප්‍රේමය අන්තිමයට කඩාකප්පල් වෙලා සුනාමියක් බවට පත් වෙන්නට ඇති. ඒක නිසා දැන් දෙදෙනා දෙපැත්තක අපි යම් මේ ගීතයේ දෙවෙනි කොටසට. නන්දවන පෙතේ කෝකිල ගැයුම ගොළු වෙලා මන්දහාසෙන් පිපිමුව මණ්ඩල මැලවිලා බැන්ද සුවගෙනේ පිඳිසුව හදට ලං වෙලා සුන්දරයි කියා පැතුම දේම සුන් වෙලා සුන්දරයි කියා පැතුම දේම සුන් වෙලා. මේ ගීතයේ දෙවෙනි කොටස සහ අවසාන කොටස. මේ ගීතයේ දෙවෙනි කොටසේ කියන්නේ දැන් පරිසරයෙන් තමයි පෙන්වන්නේ මේ කොල්ලාගේ හිතේ තියෙන දුක. දැන් වෙනදා කැලෑවල් වල ලස්සනට සින්දු කියපු කෝකිලයෝ දැන් සින්දු කියන්නේ නැල්ලු. ඇයි ඒ කෝකිලයන්ට දුක හිතිලලු. ඇයි මේ කොල්ලට අත්වෙච්චි ඊරණම හන්දා. මේ කොල්ල කලින් කොල්ලා කියලා කිව්වට මොහු කලින් ප්‍රේමවන්තයෙක්නේ. මොහු පෙම්වතෙක්. මොහුගේ මේ ප්‍රේමයේ විරහව හන්දා දැන් මෙයා දුකටපත් වෙලා. ඒක වටේ තියෙන පරිසරයෙන් තමයි පෙන්වන්නේ. ලන්ද වනපෙතේ කෝකිල ගැයුම ගොළු වෙලා මන්දහාසයෙන් පිපිමුව මඩල මැලවිලා. බලන්න කොච්චර ලස්සනට මේ නන්දා උඩවත්ත මේ පදපේලි ගලපනවද කියලා. මේ විදිහේ අති විශිෂ්ට ගේයපද රචනා කරන්නට අවශ්‍ය පුද්ගලයන් තමයි ලංකාවට අවශ්‍ය වන්නේ. නැතු මේ එහෙම් මෙහෙන් හාල් කෑලි නෙවෙයි. හරිද? දැන් අපි බලමු මේ තව මේ ගීතේ දැන් කතා කරද්දී අපිට බැන්ද සුවගෙන විඳිසුව හදට ලං වෙලා සුන්දරයි කියා පැතු හැම දෙයම සුන් වෙලා. මෙතන මේ කියනවා බැන්ද සුවගෙන විඳිසුව හදට ලං වෙලා. මෙයා මේ ඇඳේ ඉන්න වෙලාව දැන් අපි කිව්වනේ නිින්ද හරස් වෙලා කියලා. නිින්ද යන්නේ නැහැ කියලා. එතකොට මේ නිින්ද යන්නේ නැතුව මේ සිරියහනට වෙලා මේ ඉන්න මේ තරුණයාගේ හිතට කලින් මේ ප්‍රේමවන්තියත් එක්ක ප්‍රේම කරපු විදිහ මතක් වෙනවා. ඒව හරිම සුන්දරයි. මෙයා මේ සුන්දර තැන් මතක් කරමින් නිදි වර්ජිතව ඇඳට වෙලා ඉන්නවා. හරිද? ඒකයි මේ කියන්නේ මේ බැන්ද සුවගෙන විඳිසුව හදට ලං වෙලා. හැබැයි ඒ සැනින්ම ඔහුගේ හදවතට එනවාලු දැන් එහෙම ප්‍රේම කරන්නට ප්‍රේමවන්තියක් නෑනි කියලා. ඒකයි මේකේ මෙන්න මේ විදිහට ඒක කියන්නේ සුන්දරයි කියා පැතු හැම දෙයම සුන් වෙලා කියලා. ලෝකයේ යථාර්ථය දෙයක් ලැබුණා නම් ඒක නොලැබී යාම ලෝක යථාර්ථය. ඒක සබහා දහමේ නියාමයක්. ඕක තමයි මේ ගීතය තුල අපිට කතා කරන්නට තියෙන. දැන් මේ ගීතයේ නන්දා උඩවත්ත විසින් අපිට යොදලා තියෙන මේ භාෂා ප්‍රයෝග ගැන කතා කරොත් එහෙම අති විශිෂ්ටයි. මොකද හේතුව මේකේ මේ එලි සමයක් තියෙනවා. මේ එක සමාන විදිහට තමයි අරගෙන තියෙන්නේ. හරිද? මේකේ ඒ වගේම රූපක දක්නට තියෙනවා. හරිද? ඒ අතින් දැන් මේකේ භාෂා විලාසය ගත්තහම මහා ලොකු ගාම්භීර වචන යොදලා නැහැ. සාමාන්‍යයෙන් සරල බස්සාරක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ ගීත රසවින්දනය තුළ අපිට අවසානයේදී කියන්න පුළුවන් අය මේ උත්සාහගෙන තිබෙන මේ ප්‍රේමවන්තයාගේ මේ තරුණයාගේ හිතේ තියෙන දුක මනවින් ප්‍රකාශ කිරීම සාර්ථක කරගෙන තියෙනවා කියලා. ඔක තමයි අපි මේ ගීතය පිළිබඳව අපිට කරන්නට තියෙන රසවින්දනය. මේ විදිහ අලුත් ගීතයකින් ඊළඟ පාර නැවත හම්බෙමු.